අද වීඩියෝ එක ලයිසියම් ඉන්ටර්නැෂනල් ස්කූල් එකේ ග්‍රේඩ් 1 වලට ගන්න ඕන කරන බුක් ලිස්ට් එක ගැන මගේ බබාස් මේ සෙප්ටැම්බර් වල ග්‍රේඩ් 1 වලට යනවා. එතකොට යාට ගත්ත පොත් ටික තමයි මේ. ඇබකස් පියර්සන් වර්ක් බුක්ස් 3ක් තියෙනවා මැත්ස් වලට. ටර්ම්ස් 3ට වර්ක්ස් බුක්ස් 3ක් තමයි තියෙන්නේ. මේ තියෙන ඉංග්ලිෂ් බුක්ස් අයි ප්‍රයිමරි ෆික්ෂන් එකයි නන් ෆික්ෂන් එකයි. ඉංග්‍රීසි වලට කරන්නේ මේ බුක්ස් දෙක වෙන්න ඕන. ඊළඟට මේ තියෙන්නේ රීඩින් බුක් එක ඔක්ස්ෆර්ඩ් රීඩින් සර්කල් කියලා. ඇත්තට මේ පොත් හරීම මේ ලස්සනයි පින්තූර තියෙනවා අපිටත් ආසයි දැක්කහම. මේ තියෙන ඒගොල්ලන්ගේ IT බුක් එක E-skills කියලා තමයි තියෙන්නේ. මේකත් ලස්සන පොතක්. මේ තියෙන යාළගේ සිංහල පොත සිංහල අකුරු ලියලා ඊට පස්සේ සිංහල සෙන්ටෙන්සස් වලට යනකම් මේකේ තියෙනවා කරන්න. මේකත් ගොඩක් බබාලට ආස හිතෙන විදිහට තියෙනවා. මේ තියෙන ඒගොල්ලන්ගේ සයන්ස් පොත් දෙක ප්‍රියසන් ඉන්ටර්නැෂනල් ප්‍රයිමරි සයන්ස් ටෙක්ස්ට් බුක් එකයි වර්ක් බුක් එකයි දෙකම තියෙනවා මෙතන. ඒකත් හරිම ඉන්ටරෙස්ටිං පාඩම් ටිකක් තියෙන්නේ. මම බැලුවා පොත කියවලා. මේ තියෙන්නේ යාළගේ බුඩිසම් බුක් එක. ඒක නෙක්ස්ට් ජෙන් පබ්ලිකේෂන් එකක්. ලයිසියම් පබ්ලිකේෂන් එකක්. මේ තියෙන්නේ බබාලගේ අකුරු ඉංග්‍රීසි රයිටින් බුක් එක. ලෙටර්ස් වල ඉඳලා එයාලට ටික ටික පොඩි වචන ලියලා ඊට පස්සේ සෙන්ටෙන්සස් ලියන තැනට යනකම් තියෙනවා. මේ තියෙන්නේ ස්පීච් ඇන්ඩ් ඩ්‍රාමා වලට එයාලට යූස් කරන්න තියෙන බුක්ස් දෙකක්. ඒකෙත් ලස්සන ලස්සන කතන්දර එහෙම බබාලට ආස හිතෙන දේවල් තියෙනවා. ඊට ළඟට මෙන්න මේ තියෙන්නේ සෝං බුක් එකක්. මේ තියෙන්නේ සින්දු පොතක්. ඒක සිංහල. සිංහලෙන් තමයි ඒකේ තියෙන්නේ. මේ තියෙන්නේ රීඩින් ලොග් බුක් එක කියලා. මේකේ ඇත්තටම අපිට දරුවා කියවන ඒවා ලොග් රිපෝට් එකක් තියාගන්න වගේ වෙන්නේ නැති ටීචර් කියයි. මේ තියෙන්නේ එක්සර්සයිස් බුක්ස් මේවා කීපයක්ම ගන්න තිබ්බා. ඒ ටිකත් මම එතනින්ම අරගත්තා. එතකොට මට ලේසි හින්දා. මේ ටික තමයි බුක්ස් වලට තියෙන්නේ. අපි බලමු ඊළඟට මේ ස්ටේෂනරි මොනවද තියෙන්නේ කියලා. මේක නම් මොකක් හරි ඩෙකරේෂන් අයිටම් එකක් වෙන්න ඇති. මම දන්නේ නැහැ මොකක්ද කියලා. ඊළඟට මේ සොලිඩ්ස් ටික තියෙනවා. ඔක්කොම සොලිඩ්ස් ටික මෙතන. එයාලට ඇක්ටිවිටීස් වලට ගන්න වෙන්න ඇති. ක්ලේ පැකට්ස් 4ක් තියෙනවා ඇට්ලස්. ඊට පස්සේ සෙලෝ ටේප් දෙකක් තියෙනවා. කලර් පෙන්සිල්ස් තියෙනවා. රයිටින් පෙන්සිල් එකක්. ෆැබ්‍රික් පේන්ට්ස්. කෙමිෆික්ස් එකක්. පෙන්සිල් කේස් එකක් ලයිසියම්. රූලර්ස් දෙකක් තිබ්බා. ෆැබ්‍රික් පේන්ට් තව පැක් එකක්ම තිබ්බා. පැස්ටල් පැක් එකක්. මේ තියෙන පේපර් ප්ලේට්ස් ටිකක්. පින්සලක්. සිසර් එකක්. ග්ලූ බොටල් එකක්. පෙන්සිල් එකක්. පැටික්නම් එකක්. මෙතන කියුබ්ස් ටිකක් තියෙන්නේ මොනවා හරි ඒත් ඇක්ටිවිටීස් වලට ගන්න වෙන්නේ නැති එතන කියුබ්ස් ටික තියෙන්නේ. තව කෙම්ෆික්ස් එකක් තියෙනවා. මේ තියෙන්නේ නැචරල් ක්ලේ white natural clay packets 3ක් තිබ්බා. erasers දෙකක්. and මේකේ තියෙන්නේ ඔය පාට A4 visual board වගේ දේවල්.
මේ ටික තමයි අවුරුද්දෙම ළමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඉතුරු වෙන පැන්සලේ ඉඳන් ටීචර්ලා අවුරුද්ද අවසානයේ අපිට එවනවා. ඉතින් එක අතකට එකපාරේ ඒක වියදම් කරත් අපිට ඒක පහසුවක් සැරින් සැරේට ගන්නවට වඩා එකපාරම එයාට දැන් සාමාන්‍යයෙන් අපි ගෙදර පාවිච්චිට පැන්සල්, කලර් පෙන්සිල් සොයා ගත්තොත් ඉවර දවසයි දෙකයි ඒවා ආයේ හොයාගන්නවත් නෑනේ. ඒ වුණාට නර්සරි එකේ නම් මේගොල්ලෝ කොහොම හරි අවුරුද්ද අවසානයේට ඒ ටික එවනවා. මං කියන්නම් ගියපු ගාණත් මට මේකට ඔක්කොටම ගියා රුපියල් 43960ක්. මේ පොත්වලටයි ස්ටේෂනරිස් වලටයි ඔක්කොටම 43960ක් ගියා. මේ පොත තිබ්බේ නැහැ. English Fluency Essential Guide කියන බුක් එක තිබ්බේ නැහැ. ඒක පස්සේ ස්කූල් එකෙන් ඉන්ෆෝම් කරන්නම් කිව්වා available වුණාම.